මම මේ සති දෙකකට කලින් උපාසිකාව දෙන්නෙකුට ධාතු කරඬුව වඩම්මන්න දුන්න චෛත්‍ය කොත් බලන් දාන්න. හිතා ගන්නත් අමාරුනේ. අම්මේ ගෑනු ධාතු කරඬුව වඩම්මනවත. හිතා ගන්නත් අමාරු නේද? ඇයි වඩම්මන්න බැරි? වඩම්මන්න බැරි ඇයි? තිරිසන් සතෙක්ගේ පිට තියලා දලදා හාමුදුරුවෝ හෝ වෙනත් ධාතු කරඬුවක් වඩම්මනකොට ඒ සතා බෝසතා වෙනවනේ. බෝසත් නැතුම් ගමුවේ. කියනවද නැද්ද? 365 දවසෙම බුද්ධ පූජාව තියෙන හාමුදුරුවලට දවස් 30ෙම දාන ගේන උපාසකම්මගේ අතට කරඬුව දුන්නොත් මොනවා කියලාද කියන්නේ? කිලි අපිරිසුදුයි. අලි අපිරිසුදුද? එච්චරට එවුන් අපි බෞද්ධ කිව්වට අයිවාරුවට කියන්නේ ගෙදර බුදුන් අම්මා බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට ලොකු කතා. දැන් ගමේ අයාස ඒ දෙන්න චෛත්‍ය හැදුවට පස්සේ පිරිමියෙක් ධාතු කරඬුව උස්සන් යන්න. ධාතු නිදානෙට. මං කෝනේ වස්වති මංගවා මාවරලි බද්ධියට වැදිච්චාවේ. එයානේ කරන්නේ. වස් තමයි අපේ තියෙන ආකල්පනේ.